අයිබෝන් අද අපි කතා කරන්න සූදානම් වන්නේ එක්තරා වැදගත්ම ග්‍රහයක් පිළිබඳවයි. ඒ ඔබ කවුරුත් දන්නා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වන ග්‍රහ තාරකාවක්. ඒ ග්‍රහ තාරකාව නම් කුජ හේවත් අඟහරු. බොහෝ විට අද සමාජය තුළ විවාහ කටයුතු වලදී මේ කුජ ග්‍රහයා ගැන විශේෂයෙන් බලනවා. කුජගේ දෝෂය පිළිබඳව බලනවා. ඒකට කියනවා බෞම දෝෂය කියලා. පොරොන්දම් බලන්න පෙර විශේෂයෙන්ම ග්‍රහයන්ගේ හැසිරීම් රටාව මුලින්ම බැලිය යුතුයි. එතකොට තමයි මේ පොරොන්දම් වල අංග සම්පූර්ණ තත්යකට පත් කරගන්න අපිට පුළුවන් වන්නේ. ඒකයි ඇත්තම සිද්ධිය. කුජ නොහොත් මේ අඟහරු පෘථිවියට ඊටම සමාන ග්‍රහ තාරකාවක්. ඒ වගේම කුජ පොළවට ලං වෙන විට සතපුම් 34 මිලියනක් විතර වගේ වෙනවා කියලා ගණන් බලලා තිනවා තාරකා විද්‍යාඥයෝ. මේ තාරකා විද්‍යාවයි ජ්‍යොතිෂයයි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන astronomy and astrology මේ දෙකම එක සමාන තත්වයකට පත් වෙලා තියෙනවා. තාරකා විද්‍යාවේදී තාරකාවන් වල ග්‍රහතරු වලල්ලක් හැදිලා ඒකෙන් ග්‍රහයන් නිර්මාණය වෙලා ඒවා ලග්න බවට හැරිලා ඒවා මිනිසුන් අතරට තුරණය වෙලා තියෙනවා. මේ විශේෂයෙන්ම කුජට නමක් යදලා තියෙනවා භූමි පුත්‍ර කියලා. කුජට පොළොවට වගේම රෑදබල් පැය 24 තියෙනවා. නිල්, කොළ, රතු, දුඹුරු වගේ විවිධ වර්ණ සහ හැඩතල වලින් යුක්තයි මේ අඟහරු. විශේෂයෙන්ම අඟහරු ලේවලට අධිපති ග්‍රහයක් වෙනවා. ඒ වගේම ලේවලින් මව්කිරි හදනවා. මේ හොඳම ග්‍රහයක් මේ. සමහර විට මේ කුජට දක්වා ඇති මේ ආරෝපණය එහෙම නැත්නම් කුජට ගහලා ඇති මේ ලේබලේ නිසා විවිධ මතිමතාන්තරවල මනසේ දැල් වෙනවා. කුජ විශේෂයෙන්ම අඟහරු ග්‍රහය කෙනෙකුට බලය ලැබෙනවා නම් ඒ කේන්ද්‍රය තුල මේෂ ලග්න උච්ච ලග්නයට අධිපති වෙනවා. ඒ වගේම කේන්ද්‍රයක 10 වෙනිට කර්මස්ථානයේට එන්න රැකියාව කරන තැනට කුජ බලවත් නම් ඊටම ශක්තිය ගෙන දෙනවා. උසස් ගති ලක්ෂණ ඇති වෙනවා. සටන්කාමී. ඒ වගේම රසායන විද්‍යාව, දේශපාලනය, මූලික තර්ක විද්‍යාව, ගණිතය, මිනිතය වගේ දේවල් ඒ වගේ තැන්වල ඒ වගේ අංශ වලට ඊටාම දක්ෂම ග්‍රහ තාරකාවක්. කුජ ඊටාම නරක වෙන්නේ නැත්නම් අඟහරු නරක වෙන්නේ කේන්ද්‍රයක ධර්ම දුරට හෝ 12 යන වැස්ථානයේ. වැස්ථානයේට කුජ ඒ තරම්ම හොඳ නැහැ. නමුත් අනිත් තැන් වලට ඔය කියන තරම්ම කුජ අයහපත් වෙන්නේ නැහැ. අපි ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව විමසුම් ඇසින් බලන විටදී කුජට අවුරුදු 7යි ඊට පස්සේ රාහුට අවුරුදු 18යි සෙනසුරට අවුරුදු 19යි මේවා එකතු කරනකොට වර්ෂ ගණනාවක් තුළ අපි කිසියම් දෙයක් කරන්නේ නැද්ද? අපි වැඩ කරන්නේ නැද්ද? අපි ඉගෙන ගන්න නැද්ද? ගෙදරක් හදා ගන්න නැද්ද? මුදල් හොයා ගන්න නැද්ද? විවාහයක් වෙන්නේ නැද්ද? මේ සියලුම දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි විමසුම් ඇසින් බලන්නට ඕන ග්‍රහයකගේ හොඳ වගේම නරකක් තියෙනවා. මේ දෙකම තියෙනවා. මිනිසුන් වගේ. දැන් මිනිස්සු සමහර විට මිනිසුන් හඳුන්වලා දීලා තියෙනවා මේ මනුස්සයා හොඳයි මේ මනුස්සයා නරකයි කියලා. සෑම හොඳ කෙනෙකුගේම නරකක් තියෙන්න පුළුවන්. සෑම නරක කෙනෙකුගේම හොඳක් තියෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රහ තාරකාවලුත් ඒ වගේ. අපිට ග්‍රහයින්ට එක පාටම ලේබලයක් ගහන්න බෑ මෙයා නරකයි මෙයා හොඳයි කියලා. හොඳ ග්‍රහයින් ගෙනුත් සමහර විට නරක වෙන අවස්ථාවල් තියෙනවා. නරක වෙන ග්‍රහයින් ගෙනුත් හොඳ අවස්ථාවල් තියෙනවා.
විශේෂයෙන්ම බ්‍රහස්පතිය ගැන බලන්න. බ්‍රහස්පතිය ආධ්‍යාත්මික පැත්තට හුරුබුරු වෙච්ච ග්‍රහතාරකාව. විශේෂයෙන්ම විවාහයකදී ගුරුට ගැළපෙන විදිහේ ග්‍රහ සංයෝගයක් දහ සම්මිශ්‍රණයක් නැත්නම් ඒ විවාහය ගෙනියන්නට බෑ. වැඩි සිල්වත් භාවයක් විවාහයට හොඳ නැහැ. අපි මේවා තේරුම් ගන්න ඕන. මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ එක ග්‍රහයකගෙන් එහෙම නැත්නම් එක දශාවකින් එක කාල සීමාවකින් තීරණය කරන දෙයක් නෙවෙයි. මේක තීරණය කරන්න වෙන්නේ බොහෝ විමසුම් ඇසින්. ඒ නිසා විශේෂයෙන්ම අඟහරු ගැන අපි විශාල වශයෙන් කතා කරන්න අවස්ථාවල් ගොඩාක් තියෙනවා. මා කෙටියෙන් විස්තර කරලා දක්වන්නේ මේ ලග්න 12න් කුජට බලපාන තැන් තියෙනවා. ඒ වගේම මේෂ ලග්නයේට දැන් මේ කුජගේ බෞම දෝෂය කියන එක 1 2 4 7 8 12 වගේ තැන්වල අඟහරු හිටියම් මේ දෝෂය හැදෙන බව දක්වනවා. නමුත් මේෂ ලග්නයේට දෙවැන්නේ විතරයි දෝෂය ඇති වෙන්නේ. වෘෂභ ලග්නයේට කිසිදු භාවයක කුජගේ දෝෂය ඇති වෙන්නේ නැහැ. මිථුන ලග්නයේට 4 දී පමණයි. කටක සිංහ කන්‍යා වලට දෝෂ ඇති වෙන්නේ නැහැ. තුලාවට 8 වැන්නේ දෝෂ ඇති වෙනවා. වෘශ්චිකයට 8 වැන්නේ දෝෂ ඇති වෙනවා. ධනුවට 7 වැන්නේ දෝෂ ඇති වෙනවා. මකරයට කුම්භයට මේ දෝෂ ඇති වෙන්නේ නැහැ. මීනයට ඇති වෙන්නේ 4 වෙනි භාවයේ සහ 7 වෙනි භාවයේ දෝෂ ඇති වෙන්නේ. කේන්ද්‍ර දෙකේම එකම තැනක අඟහරු ඉන්නවා නම් අනික් කේන්ද්‍රෙත් අඟහරු ඉන්නවා නම් කුජේ ඉන්නවා නම් මේ දෝෂේ භංග වෙනවා. විශේෂයෙන්ම ගුරු වෙනුත් මේ දෝෂේ භංග වෙනවා. ඒ නිසා බොහෝ දුරට අපි විවාහයකදී කුජගේ දෝෂය පිළිබඳව ඕනෑමට වඩා මේ පිළිබඳ බියක් ඇති කරගත්තොත් මේකෙන් අපිට ඊතර වෙන්නට හම්බ වෙන්නේ නැහැ. කුජ ඊටාම නරකම ග්‍රහයක් හැටියට හඳුන්වුවත් කුජ ඊටාම මා මුලදී කිව්වා වගේ ඊටාම හොඳම ග්‍රහයක් හැටියට සමහර අවස්ථාවලදී මිනිසුන්ට ඵල විපාක දෙනවා. දැන් අර මා මුලදී කිව්වා වගේම ඔබ විවාහයක් වෙනකොට මේ කුජගේ දෝෂයට පමණක් මේක විතරක් බලලා අහකල විවාහ වෙන්නට එපා. විවාහ වීමේදී විශාල වශයෙන් පැතිකඩ රාශියක් බැලිය යුතුයි. මම අර මුලදී කිව්වා වගේ පොරොන්දම් වල ලකුණු මට්ටමට නැවේ නොව ග්‍රහයන්ගේ හැතිරීම් රටාවට ඒ වගේම සෙනසුරුගේ බලපෑමක් තියෙනවා. මෙන්න මේවා බලන්නට ඕන විවාහයකදී. එක පාටම කුජගේ දෝෂේ තියෙනවා, සෙනසුරුගේ දෝෂේ තියෙනවා, රාහුගේ දෝෂේ තියෙනවා කියලා කිව්වොත් අපිට මේ විවාහ ජීවිතය ගෙනියන්නට බෑ. මම මේ හොඳටම මේ අවධාරණයෙන් කියන්නේ මේ පිළිබඳව අවුරුදු 60 70ක් 80ක් විතර වගේ කාල පරාසයක් තුළ මේ ග්‍රහයන් පිළිබඳව පොඩි සොයාක් බැලීම් කළා. ඒ බලනකොට මට පේනවා කේන්දරයක අතුලාන්තයෙන් දැක්වෙන කෙනෙකුගේ ජීවන රටාව හසුරවන ආකාර විශාල වශයෙන් ගැඹෙලා තියෙනවා. අපිට එක පාරටම කියන්නට බෑ. මේ කාල සීමාව තුළදී මෙන්න මේ විදිහේ සිද්ධියක් වෙනවයි කියන එක විමසුම් ඇසින් නොබලා සමහර විට සෙනසුරුගේ කාල සීමාව තුළ එහෙම නැත්නම් රාහුගේ කාල සීමාව තුළ එහෙම නැත්නම් කුජගේ කාල සීමාව තුළ දෝෂ දර්ශනයට ලක් වෙනවා නම් දෝෂ සහිත නම් පැරණි ඉරිසිවරු කියලා තියෙන්නේ ඒ අවස්ථාව තුළ මානසික වශයෙන් ආගමික පැත්තට එහෙම නැත්නම් ශාන්ති කර්ම පැත්තට ගිහිල්ලා මනස හසුරුවා ගැනීම. අයහපත් කියලා කියන්නේ ඒ අයහපත් කාල සීමාව තුළදී අසුබ ඵල ලැබෙන නිසානේ අයහපත් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලය තුළදී අපි වැඩ නොකර ඉන්නට බෑ. දැන් ඔබට සෙනසුරු මහදතාව අවුරුදු 19ක් ලැබුවයි කියලා හොඳට කල්පනා කරලා බලන්න නිකන් හිටියොත් මොකද වෙන්නේ කියලා. නමුත් අපි සෙනසුරුට බය වෙලා මේ වැඩ කටයුතු වලට නිරත නොවි හිටියොත් මොකද වෙන්නේ? අවුරුදු 19ක් මුළු ජීවිත කාලය පුරාම නැත්තරම නැති වෙලා යනවා. මා විශේෂයෙන්ම කියන්නට කැමතියි. මාත් අති විශාල සංඛ්‍යාවකගේ කේන්ද්‍ර පරීක්ෂා කර බලනකොට මට පේනවා බොහෝ දෙනෙක් මේ දසාවල් වලට බය වෙලා මේ වැඩ කටයුතු කරන්නේ.
කුජ ලැබුවයි කිව්ව ගමන් සියලුම වැඩ නවත්තනවද? රාහු ලැබුවයි කිව්ව ගමන් සියලුම වැඩ නවත්තනවද? සෙනසුරු ලැබුවයි කිව්වම සියලුම වැඩ නවත්තනවද? එතකොට සුභ කාල පරිච්ඡේද තියෙන්නේ කෙනෙකුට බොහොම කෙටි කාලයයි. 120ට හදපු මේ ආයුෂ ප්‍රමාණය දැන් අවුරුදු 60 70 නම් කාගෙන්ද මේ දසාවල වලින් කපා හරින්නේ? මේක මා විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඉපදුන මොහොතේ ඉඳලා දෙමාපියන් විසින් අපිව හදලා වඩලා අධ්‍යාපනයට යොමු කරලා ඊළඟට අපි විසින් තනිව නැගී සිටිය යුතුයි. ඉතින් මේ කාලය තුලදී ඔබ උසස් අධ්‍යාපනයක් ලබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයෙන් ආපසු එළියට ආවට පස්සේ අද සමාජීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන රැකියාව ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේකයි අද බොහොම විවාහයටත් ඉඩකඩ ඇහිලා තියෙන්නේ. අද දෙපක්ෂේම රක්ෂාවල් කරනවා. එදා පිරිමි පක්ෂය කරපු රක්ෂාව අද කාන්තා පක්ෂයට හිමි වෙලා තියෙනවා. ඒ නිසා රක්ෂාවක් නොකර අද ජීවන රටාව ගෙනියන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. මේ සේරම අපි ග්‍රහයන් පිට පවරනවාද කියන එකයි මගේ තර්කය. අපි මේ සියල්ලම ග්‍රහයින්ට බාර දීලා අපි නිසල්මන් අපිට මේ ගමන යන්න පුළුවන්ද? අපි තර්කානුකූලව සිටිය යුතුයි. අපිට මේ හැම කෙනෙකුටම අසුබ කාල පරිච්ඡේද ලැබෙනවා. මේ අසුබ කාල පරිච්ඡේද ලැබුවයි කියලා ඒවා නිසල්මන්ව හිටියොත් අපි වෙන්නේ තව තවත් අගාධයට යන එක. අද වගේ නවීන විද්‍යාත්මක තාම සංවර්ධිත ලෝකයක අපිට නිහඬව ඉන්නට බෑ. අපිට පිම්මේ දුවන්නටත් බෑ. අපි දුවන එකේ සීමාවක් තියෙනවා. මුදල් හොයන එකේ සීමාවක් තියෙනවා. අපි ඕනෑවට වඩා මුදල් පිළිබඳව ලෝභකමින් මේවා කෑදරකමින් හොයන්න ගිහිල්ලා තමාරු වැටෙන අවස්ථාවල් කොතෙකුත් තියෙනවා. ඒ නිසා අපි අපේ උපරිම මානසික ශක්තිය යොදලා මේ වැඩ කටයුතු අපි කරන්නට සූදානම් විය යුතුයි. මා අවසාන වශයෙන් දීර්ඝ වශයෙන් කතා කරන්න සූදානම් වන්නේ මේ කුජගේ මේ ප්‍රශ්නේ පිළිබඳව බොහෝ දෙනෙක් මගෙනුත් අහනවා. මේ කුජට බය වෙලා කුජගේ දසාවට බය වෙලා මේ වැඩ කරන්න ගියොත් අපිට කවදාකවත් මේකෙන් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. එම නිසා ඔබේ කේන්දරෙත් කුජගේ බෞම දෝෂය තියෙනවා නම් ඔබ විවාහයක් වන වෙටදී හොඳට කේන්දර ගැඹුරින් පරීක්ෂා කරලා බලලා අර පොතේන පොරොන්දම් පැනල් එකට නොගිහිල්ලා ඒක මා බොරුවක් කියලා කියනවා නෙවෙයි. ඒවා තියෙන සමහර තැන් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ග්‍රහ බලය දෙන්නගේ දෝලණය වෙන්නේ මොන ආකාරයෙන්ද මොන විදියටද මේ දෙන්නට විවාහය ගෙනියන්න පුළුවන් කියන එක මානසික ශක්තියත් යොදලා ග්‍රහයන්ගේ උපකාර ඇතුව ඔබට දීර්ඝව ගෙනියන්නට ක්‍රමයක් සකස් කරගන්න. මේ තෙවැනි අතින් මම මේ කතා කරන අදහස් උදහස් ඒ වගේම සමහර වේවා තෝරලා බේරලා ගන්න ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. දෙවැනි අත බලන බොහෝ විශාල පිරිසක් මට කතා කරලා තියෙනවා. ඒ නිසා දෙවැනි අතින් අපි අලුතෙන් යමක් දකිමු. අපිට පාරම්පරිකව අපිට දායාද වූ දේවල්ම අපි කරගාගෙන යනවද? එහෙම නැත්නම් නවීන ලෝකයට උචිත ආකාරයකට නවීන සමාජයට ඒ සැවැත්මට සහ ඒ ගමනට බාධා නොවන පරිදි මේ ගමන යනවද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යල්පැන ගිය සමහර අදහස් අද නවීන කාල රාමුවට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධිමත්. අද උපදින අයත් අද ඉන්න අයත් එදාට වැඩිය හරිම බුද්ධිමත් පිරිසක්. මොකද බොහෝ තර්ක විතර්ක කරලා යමක් පිළිගන්නේ එක පාටම කිව්ව පමණින් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඔබට මේ කරුණු කාරණා පැහැදිලි කර දුන්නේ කුජගේ දෝෂයට බය වෙන්නට එපා. ඔබට හරියන ඔබට ගැළපෙන ඔබේ කේන්දරයට යන්නට පුළුවන් ගමනක් තියෙන නිසා මේ පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කරලා බලලා විවාහයකට පෙරමග සාදා ගන්න කුජගේ දෝෂයට පමණ මේක ඉතිරි කරලා
ඔබේ යුග දිවිය අඩාල කරගන්නට එපා. ඒ නිසා මම ඔබට ආශිර්වාද කරනවා මේ කුජගේ දෝෂය පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කරලා බලලා මේ විවාහ වැනි වාසනාවන්ත අඩිපාරට එන්නයි කියලා. තෙරුවන් සරණයි දෙවි පීඨයි අපි නැවත දිනයකදී හමු වෙන තෙක් ඔබට ආගමන